කොහොම වුණත් මම 55න් විශ්‍රාම යන්න ඉඳෙද්දී විශ්‍රාම යන සුමාන දෙකක් තියදී හමුදාපති කරා කියන එක බොරු. මට විශ්‍රාම යන අවුරුදු 3කුත් සුමාන දෙකක් තිබ්බා. සුධර්මන් නහපුවේ දේශපාලන නායකත්වයේ ගැන අත්‍යවශ්‍යමිදි මටත් මේකට දායක වෙලා මේ වැඩේ කරන්න හම්බුනේ ඒ දේශපාලන නායකත්වය නිසා තමයි. නැත්නම් මම සමහරලාලට විශ්‍රාම යන්න දවස් 12ක් තියලා තමයි මට යුද හමුදා බාර ගන්න කිව්වේ. ඒකන්ද මට මේ වැඩේ කරන්න අවස්ථාව හම්බ වුණා. එතුමාගේ අතිගරු ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂක ලේකම් ඒ පුටුවේ නොහිටියනම් ඊට කලින් ඒ පුටුවේ හිටපු යම් යම් අයගේ ඒගොල්ලෝ යුද්ධය ගැන මොන වගේ ආකල්පයක්ද දැරුවේ කොච්චර තීරුමක් තිබ්බද යුද්ධය ගැන කියලා අපි දැකලා තිබුණා. ඕන කෙනෙකුට වෙඩි තියන්න සුදු පොඩි තිබුණත් වෙඩි තියන්න එවැනි පහක් කතා කිව්වනම් ඒ පහක් කතා කිව්වා බේර ගන්න බබු ඉස්සරහට දෙන්න මම ලෑස්ති. को संडे लीडर कातरू माध्यवेदिनी फेडरिका जेम्स महात्मिය කියා සිටියේ තමන් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය එලෙසින්ම පළ අයවන් ජෙනරල් සරත් ෆොන්සේකා අවුරුදු 3ක් හිරේට ගියේ ඇයි? අදත් බොහෝ අය ඒ පිළිබඳ දන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ මහින්ද රාජපක්ෂ මොහුව හිරේ දැම්මා කියලා. ඇත්තටම ෆොන්සේකා හිරේ ගියේ ඔහු කරපු බරපතල වරදකට. ඒ තමයි ඔහු විසින් හමුදාව පාවා දීමේ චෝදනාවට. ගෝටා ordered them to be shot කියලා. ඒ කියන්නේ ගෝඨාභය ඕඩර් කළා ඔවුන්ට වෙඩි තියන්න කියලා. ඔවුන් කියන්නේ මේ කවුද? LTT සංවිධානයේ පුලිදේවන්, රමේෂ් සහ නඩේෂන්. නඩේෂන් කියන්නේ හිටපු පොලිස්පතිවරයා LTT සංවිධානයේ. රමේෂ් කියන්නේ හමුදා නායකයෙක්, හමුදා කමාන්ඩර් කෙනෙක්. පුලිදේවන් අනිත් එක්කෙනා සාම නියෝජිතයා. මේ අය බාර වෙනකොට ආරක්ෂක හමුදාවට මේ අයට බාර දෙන්න වෙන්න එපා. සුදු කොඩි අරගෙන එනකොට මේගොල්ලන්ට වෙඩි තියන්න කියලා ගෝඨාභය ශවේන්ද්‍ර සිල්වට අණකලා කියලා ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ ෆෙඩරිකා ජෑම්ස්ට කියනවා ලාල් වික්‍රමතුංගත් ඉස්සරහ තියාගෙන තමයි ඔහු මේක කියන්නේ කියලා මේ පුවත්පත වාර්තා කරනවා. සන්ඩේ ලීඩර් පුවත්පත කියන්නේ ඔබ දන්නවා රාජපක්ෂවාදී පුවත්පතක් නෙමෙයි කවදාවත්. උන් හැමදාම රාජපක්ෂ විරුද්ධ කඳවුරේ හිටියේ. ඉතින් ඒ පුවත්පතේ තමයි මේක වාර්තා කරලා තිබුණේ සිරස්තලය විදිහට. එතකොට මෙන්න මේකට නඩුවහලා තමයි මහාධිකරණය ඔහුට අවුරුදු 3ක් අච්චු කරන්නේ. මේකෙන් පස්සේ තමයි අතර මේක ප්‍රසිද්ධයි සුදු කොඩි නඩුව කියලා. මේකෙන් පස්සේ තමයි ලංකාවට මානව හිමිකම් සහ යුද අපරාධ චෝදනා විදේශ රටවල් එල්ල කරන්න පටන් ගත්තේ. මොකද මේ හමුදාවේ ප්‍රධානියා, ඒ කියන්නේ මේ යුද්ධය කරපු හමුදාවේ හමුදාපතිවරයා තමන්ගේ හමුදාව ගැන මෙහෙම ප්‍රකාශයක් කළාම විදේශ රටවල් කොහොම ප්‍රකාශ කරයිද? අතරම ඔය ශවේන්ද්‍ර සිල්වා වගේ අයට මේ මෑතකදී බ්‍රිතාන්‍ය වගේ රටවල් වලින් එහෙම තහනම් කරේ මෙන්න මේ චෝදනා පදනම් කරගෙන.